ආයුබෝවන් කියලා හැම දෙනාම පිළිගන්නවා. දීගායු හෙළවෙද ගෙදර මගින්. අපි අද ඔබට පෙන්වන්න යන්නේ ඖෂධමය වශයෙන් විශාල වටිනාකමක් ඇති කොහොඹ ශාකය පිළිබඳවයි. ඖෂධමය වශයෙන් විශේෂ ගුණයන් පිළිබඳව නොදැන සිටියත් මේ අසන ඔබත් මා වගේම තිත්ත රස කොහොඹ ගස ගැන කුඩා අවදියේ සිටම දැන සිටින්නට ඇති. එසේනම් අපි දැන් කොහොඹ ගස ගැන විස්තර වැඩිදුරටත් හොයා බලමු. ශ්‍රී ලංකාවේ බහුලව වැවෙන කොහොඹ ගස වියලි කලාපයේ වැඩි වශයෙන් වැවේ. අඩි 30ත් 40ක් පමණ උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. අතු විහිදී යයි. සංයුක්ත පත්‍ර වලින් යුක්තයි. පත්‍රයේ දාර දැති සහිත වේ. පත්‍රිකා සෙන්ටිමීටර් 2.5 සිට සෙන්ටිමීටර් 4ක් පමණ දිගය. සුදු පැහැති කුඩා පුෂ්ප හටගනී. ඖෂධ සඳහා පංචාංගයෙන් ප්‍රයෝජනයට ගනු ලැබේ. පර්යාය නාම නිම්බ හිංගු නිරායාස අරිෂ්ඨ වශයෙන් හඳුන්වනු ලැබේ. ඖෂධීය ගුණ සෙම්පිත් සමනය කරයි. ගසේ සෑම කොටසකම රක්ත ශෝධක ගුණ පවතී. සමේ රෝගවලට බාහිර හා අභ්‍යන්තර වශයෙන් යොදනු ලබයි. කුෂ්ඨනාශකයි. ප්‍රමේහයට ගුණයි. කොහොඹ ඇට ගර්භාෂය උත්තේජනය කරයි. කොහොඹ තෙල්වල ඉතා හොඳ ජීවාණු නාශක ගුණයක් පවතී. එම නිසාම දරු ප්‍රසූතියෙන් පසු කොහොඹ තෙල් දුම් ඇල්ලීම සඳහා යොදා ගනු ලැබේ. අම්මාවරුන්ගේ රෝග වශයෙන් හඳුන්වන වසංගත රෝගවලදී නිවෙස් දොරකොඩ කොහොඹ අතු එල්ලා තැබීම අද පවා දක්නට ලැබෙනවා. කොහොඹ ගසක් වැවීමෙන් අවට වාතය පිරිසිදු වේ. දීර්ඝායුෂ ලැබේ. දැවමය වශයෙන් ඉතාමත් වටිනා ශාකයකි. යෝග කුෂ්ඨවලට කොහොඹ කොළ තැඹූ වතුරෙන් සේදීමත් දත් රෝගවලට කොහොඹ මුල් තම්බා කට සේදීමත් සිදු කරනු ලැබේ. සරම්ප පැපොල් රෝගවලදී වේදනාව අඩු කිරීමට හා ඉක්මනින් තුවාල සුව වීම සඳහා නිදන ඇඳ මත කොහොඹ කොළ ඇතිරීම සිදු කරනු ලැබේ. ශාන්ති කර්ම සඳහා කොහොඹ අතු ගනු ලබයි. කුෂ්ඨ රෝගවලට කොහොඹ පොතු දුම් මැල්ල කසාය කර බීමට දෙනු ලැබේ. උකුණන්ට කොහොඹ කොළ හා මල් අඹරා හිසේ ගෑම සිදු කරනු ලැබේ. අඩංගු ඖෂධ නිම්බා අරිෂ්ඨය නිම්බාදි තෛලය නිම්බාදි වටිය වශයෙන් ඖෂධ සඳහා යොදා ගනු ලැබේ. සුබ දවසක්.